ඔයාලා කවදා හරි රාත්‍රී අහස දිහා බලලා අහසේ මොනවද තියෙන්නේ කියලා කල්පනා කරලා තියෙනවද? ඔව්. වසර දහස් ගණනක් තිස්සේ මිනිස්සු අභ්‍යවකාශයට ආකර්ෂණය වෙලා තියෙනවා. ඒත් ඔයාලා දන්නවද? මිනිස්සු අපේ ග්‍රහලෝකයෙන් ඔබ්බට යන්න මාර්ගයන් සොයාගත්තේ 20 වන සියවසේදී පමණ කියලා. ඔව්. ඒ සියල්ලම ආරම්භ වුණේ 1961 දී යූරි ගගාරින් අභ්‍යවකාශයේ පළමු මිනිසා බවට පත්වීමත් සමගයි. ඊට පස්සේ 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් හා ඔස්ට්‍රින් හදමත ඇවිත ගිය අතර මිනිසාට කුඩා පියවරයක් මනුෂ්‍ය වර්ගයා සඳහා යොද පිම්මක් යන වචනය සමග ඉතිහාසය නිර්මාණය කළා. මෙයින් පටන්ගත් මේ අභ්‍යවකාශ ගවේෂණය වේගයෙන් දියුණු වෙලා අඟහරු වෙතට රෝවර් යවා වෙනත් ග්‍රහලෝක ජනපදකරණය කිරීම ගැන සිහින දකින්න පටන් අරගෙන තියෙනවා. නමුත් අපි හිතන තරම් අභ්‍යවකාශ ගමන පහසු එකක් නන් නෙවෙයි. මේ ගමනට බලවත් රොකට්, දියුණු තාක්ෂණය හා බොහෝ නිර්භීතකම අවශ්‍ය වෙනවා. වසර ගණනාවක ඉඳලා ගගනගාමී අභ්‍යවකාශ ෂටල භාවිතා කරලා තියෙනවා. ඒ අනුව 1981 දී ආරම්භ වුණ නාසාහි අභ්‍යවකාශ ෂටල් වැඩසටහන ISS ගොඩනැගීමට හා චන්ද්‍රිකා දියත් කිරීමට උපකාරී වුණා. නමුත් ඛේදනීය අනතුරු දෙකකට පස්සේ 1986 චැලෙන්ජර් හා 2003 දී කොලොම්බියා වැඩසටහන 2011 දී විශ්‍රාම ගන්නට වුණා. ඊට පස්සේ තමයි ස්පේස් එක්ස් වගේ පෞද්ගලික සමාගම්වල මැදිහත් වීමත් මේ අභ්‍යවකාශ තරණයට ඇතුල් වුණේ. මිනිස්සු අභ්‍යවකාශයට දිගින් දිගටම ගමන් කරන්නේ ඇයි කියලා කෙනෙක් ප්‍රශ්නයක් ගෙනාවොත් දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි විද්‍යාව හා පරීක්ෂණ, ගවේෂණය හා කුතුහලය හා මනුෂ්‍යත්වය අනාගතය වෙනුවෙන් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ස්පේස් එක්ස් කරපු විප්ලවය ගැන කිව්වොත් දශක ගණනාවක ඉඳලා අභ්‍යවකාශ ගවේෂණයට රජයන් පමණක් වියදම් දරමින් සිටින විට 2022 දී පෞද්ගලික මූල්‍ය දායකත්වයෙන් අභ්‍යවකාශ ගමන ලාභදායී වගේම කාර්යක්ෂම කිරීමේ අරමුණින් නිර්භීත දැක්මක් ඇතිව ස්පේස් එක්ස් ආරම්භ වුණා. මෙහි නිර්මාතෘ විදියට හඳුන්වන්නේ ඉලොන් මස්ක් නැමැති පුද්ගලයයි. පසුගිය දවස්වල ස්ටාර්ලින් කියන අභ්‍යවකාශ යානය බොහෝ කතාබහට ලක් වුණා. ඒකට හේතුව තමයි දින 8ක මෙහෙයුමකට අභ්‍යවකාශයට ගිය ගගනගාමීන් පිරිසක් තාක්ෂණික ගැටලුවක් නිසා මාස 9ක පමණ කාලයක් අභ්‍යවකාශයේ හිරවී සිටීම සම්බන්ධවයි. ඉතින් කවද්ද මේ ගමන ආරම්භ වුණේ? ඔව්, 2024 ජූනි මාසයේ තමයි මේ දින 8ක මෙහෙයුම සඳහා බෝයින් හි ස්ටාර්ලින් යානය අභ්‍යවකාශගත වෙන්නේ. මේ සඳහා සුනීතා විලියම් හා බැරි විල්මෝ කියන ගගනගාමීන් දෙදෙනා සහභාගී වුණා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එහෙමත් නැතිනම් ISS වෙත මේ මෙහෙයුම දියත් වුණා. සුනීතා විලියම් ගැන කෙටියෙන් හැඳින්වුවොත් ඇය 1965 අවුරුද්දේ සැප්තැම්බර් 19 වන දින ඔහියෝ හි යුක්ලීඩ් හි උපත ලබා එක්සත් ජනපද නාවික ඇකඩමියෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියත් ෆ්ලොරිඩා තාක්ෂණික ආයතනයේ ඉංජිනේරු කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියත් ලබාගෙන තියෙනවා. තවද 1988 දී නාසා අභ්‍යවකාශ ගාමියෙකු විදිහට තෝරාගත් ඇය අභ්‍යවකාශ පියාසර කිරීමේ පුළුල් අත්දැකීම් ලබාගෙන තියෙනවා.
ඇය මීට පෙර එක්ස්පෙඩිෂන් 14-15 පියාසර ඉංජිනේරුවරයෙකු විදිහට කටයුතු කළ අතර එක්ස්පෙඩිෂන් 33 අනුදුන් කාන්තාවයි. තවද අභ්‍යවකාශ ඇවිදීම් 7ක් සිදු කර ඇති අතර 2017 වන තෙක් කාන්තාවක් විසින් සිදු කරන ලද පැය 50යි මිනිත්තු 40ක් වන දීර්ඝතම අභ්‍යවකාශ පියාසැරිය සඳහා වූ වාර්තාවද තබා තියෙනවා. බැරි විල්මෝ ගැන කතා කළොත් ඔහු 1962 අවුරුද්දේ දෙසැම්බර් 29 වන දින ටෙනසීහි මර්ෆීස්බෝරෝහි උපත ලබා ටෙනසි තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව ගැන වූ විද්‍යාවේදී උපාධියක් ටෙනසි විශ්වවිද්‍යාලයෙන් ගුවන් පද්ධති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් අයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොහු නාසා ආයතනයට තෝරාගන්නේ 2000 වර්ෂයේදී වන අතර මොහු තෝරාගන්නේ ගගනගාමියෙකු විදිහටයි. 2009 වර්ෂයේදී අභ්‍යවකාශ ෂටල ඇට්ලන්ටිස්හි STS-129 මෙහෙයුම් නියමුවා වුණ ඔහු එක්ස්පෙඩිෂන් 41හි පියාසර නියමුවා ලෙසත් එක්ස්පෙඩිෂන් 42 අනුදින නිලධාරියා විදිහට සේවය කරලා තියෙනවා. විල්මෝ අභ්‍යවකාශය කරපු ඇවිදීම් ගණන 7ක් වන අතර මුළු කාලය පැය 25යි මිනිත්තු 36ක් වෙනවා. මේ අනපේක්ෂිත ඉරණමට භාජනය වුණ ගමන ආරම්භ කරන්නේ 2024 ජූනි 3 වන දවසේ. මෙයට සහභාගී වූ විලියම්ස් හා විල්මෝ ඇතුළු කාර්ය මණ්ඩලය ජූනි 6 වන විට ISS වෙත ළඟා වෙනවා. මොවුන්ගේ බලාපොරොත්තුව වුණේ දින 8ක් දක්වා මෙම මෙහෙයුම කරගෙන යන්නටයි. නමුත් හිතපු නැති විදිහට ස්ටාර්ලයිනර්හි තෙරපුම් අක්‍රමිකතාවයක් නිසා නැවත පැමිණීම අනාරක්ෂිත වුණා. මේ හේතුවෙන් ගගනගාමීන් ISS-හි රැඳී සිට විවිධ විද්‍යාත්මක අත්හදා බැලීම්වල නිරත වුණා. පසුව ඔවුන් 2025 මාර්තු 19 වන දින SpaceX Dragon කැප්සියුලයකින් පෘථිවියට පැමිණෙන විට මෙම මෙහෙයුම මාස 9ක් දක්වා දීර්ඝ එකක් වෙලා තිබුණා. මේ ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණීම පහසු කිරීම සඳහා SpaceX සමග NASA ආයතනය සහයෝගයෙන් කටයුතු කළ බවට තොරතුරු සඳහන් වෙනවා. නැවත පෘථිවියට පැමිණීම ෆ්ලොරිඩාවේ ටලහසී වෙරළට ඔබ්බෙන්නු ස්ප්ලෑෂ්ඩවුන් හි සිදු වූ අතර මෙම අවස්ථාවේදී හද උණුසුම් කරවන අනපේක්ෂිත සිදුවීමක්ද සිදු වුණා. මේ SpaceX Dragon කැප්සියලය ආපසු ලබා ගැනීම බලාපොරොත්තුවෙන් සිටියදී ඩොල්ෆින් පොකුරක් අභ්‍යවකාශ යානය වට කරගෙන සිටින බවක් දක්නට ලැබුණා. විදෙස් වාර්තා සඳහන් කළේ එම සිදුවීම ගගනගාමීන් නැවත සාදරයෙන් පිළිගැනීම සඳහා වූ සිදුවීමක් ලෙසයි. ඩ්‍රෝන කැමරා දර්ශනවලින් පෙනෙන්නට ඕනේ ගගනගාමීන් නැවත පැමිණීමට සොබාදහම සිය චමත්කාරය එක් කළ බවයි. මෙම සිදුවීම අභ්‍යවකාශ මෙහෙයුම්වල අනපේක්ෂිත බව හා ගගනගාමීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සහයෝගී උත්සාහය ඉස්මතු කරන්නට සමත් වුණා. යාළුවනේ, දිගටම මේ වගේ වීඩියෝ බලන්න දැන්ම අපේ දැනුම 360 YouTube channel එක subscribe කරන්න.